බණකට යද්දි මට මෙච්චර ගාණක් දියන් කියලා නැහැ. මට සත්‍යක්‍රියා කරන්න පුළුවන්. මාව බලා ගන්න මගේ ගුරුවරයා ඉන්නවා. මගේ අඩුපාඩු බලන්න මගේ ගුරුවරයා ඉන්නවා. ඉතින් මම මිනිස්සුන්ට කියන්නේ ඔයාලා කැමති නම් හයර් එක කවුරු හරි උදව් කරන්න හිටියොත් දෙන්න. නැත්තම් ඕනේ නැහැ. ඔක අනිවාර්යයෙන් මං කියනවාමයි. පිරිකර මට අවශ්‍ය දෙයක් නැහැ. කවුරු හරි හිටියොත් මිනිස්සු ඇහුවොත් ඒක කරන්න නැත්තම් එපා. එහෙම කියලායි අපි ධර්ම ප්‍රචාර කටයුතු කළේ. සමහර මිනිස්සු කෝල් කර ආන්දරනේ හයර් එක කීයද? හයර් එක කීයද කියලා හරියට වද දෙනවා. සමහර මිනිස්සු ඔබ වහන්සේ බණ කියන්න මෙච්චර ගන්නවලු නේද කියලා ලක්ෂ ගණන් ගන්නවා කියලා මට ලියුම් එවලා තියෙනවා. ඊට පස්සේ මම අහනවා කවුද ඔයාට කිව්වේ? අහවලට කතා කරනවා. එයා මුළු මේ අර ධර්ම දේශනාව සංවිධානය කරන්න ගිය මුදලම කියලා තියෙන්නේ. ලයිට් දාන්න, ධර්මාසනේ පනවන්න, සවුන්ඩ් ගේන්න, අර ඔක්කොම පින්කමට ගිය මුදල අර හාමුදුරුවෝ වඩම්මන්න මෙච්චර ගියා කියලා කියනවා. එහෙම කියනවා. මම කියනවා ඔය කටවල් මොනවා හරි වෙයි ඔහොම කියන්න එපා. අපි කවදාවත් එහෙම කළා නැහැ. බණ කියන හාමුදුරුවෝ හම්බු කරනවලු. මං කල්පනා කරනවා කොහොමද හම්බු කරන්නේ කියලා. සමහර බණ වලට ගිහිල්ලා හයර් එකවත් නැතුන් එන්නේ. අපේ ළමයි දන්නවා. එහෙම එන්නේ. එහෙම කළා මේ මිනිස්සු අර විදියට කරනවා. ඔය හාමුදුරුවෝ සල්ලි ගන්නවා මෙහෙමයි. අපිට තියෙන්නේ දිනයක් වෙන් කරගන්න ප්‍රශ්නේ මිසක් සල්ලි ගැන ප්‍රශ්නයක් නෙවෙයි. මගේ ගුරුවරයා බස් එකේ ගිහිල්ලා කෝච්චියේ ගිහිල්ලා බණ කියපු කෙනෙක්. අපේ ලොකු ස්වාමීන් වහන්සේ බණ කිව්වේ එහෙමයි. ඉතින් ඒ නිසා අර ධර්මයට අගෞරව කරන්න හොඳ නැහැ. සල්ලි වලින් මනින්න හොඳ නැහැ. එක ගාතාවක් අහන්න රජ්ජුරුව මුළු රාජ්‍යයම දහම්සොඬ රජ්ජුරුව මුළු රාජ්‍යයම දෙන්නම් කියවනේ එක ගාතාවක වටිනාකම රාජ්‍යයක්. මේ හයර් එකක් ගැන කතා කරනවා දැන් මිනිස්සු. රුවන්වැලි මහසෑයේ රජ්ජුරුව උපාසක මහත්තයෙකුට කිව්වා උපාසක මහත්තයා ගාතාවක් කියන්න. උපාසක මහත්තයා වැඳගත්තා. වැඳගෙන කිව්වා දිවා තපති ආදිච්චෝ රත්තිං ආභහති චන්දිමා. දිවා තපති ආදිච්චෝ කියන්නේ දවල් කාලේ ඉර බබලනවා. රත්තිං ආභහති චන්දිමා රාත්‍රී සඳ බබලනවා. සන්නද්දෝ කත්ති ජායිතපති බ්‍රාහ්මනෝ භාවනා කරන රහතන් වහන්සේ බබලනවා. සන්නද්දෝ කත්තියෝ තපති සර්වාභරණෙන් සැරසුන රජ්ජුරුව බබලනවා. අත සබ්බ මහෝරත්තිම් බුද්ධෝ තපති තේජසා. දිවා රාත්‍රී දෙකේම හැම තැනකම බුදුරජාණන් වහන්සේ බබලනවා කියනකොට සාදුකාර දෝනා. සාදුකාර දීන්න ගමම රජ්ජුරුවෝ අර උපාසක මහත්තයා මෙහෙම වැඳගෙන හිටියේ අත් දෙකම එකතු කරලා අල්ලගත්තා. උපාසකේ අත් දෙක පල්ලයට දාන්න එපා කිව්වා. රන් කහවණු වට්ටියක් ගෙනල්ලා මේ අත් දෙකට හැලුවා. අර ගාථාව කියද්දී වැඳගෙන හිටපු අත් දෙකට රන් කහවණු වට්ටියක් හැලුවා. අර ගාථාව කියපු එකට. අපි පැය ගණන් උගුල ලේරහවෙන් අද මට උපස්ථාන කරන අය දන්නවා අද මේ ධර්ම දේශනාව කරන්න මම බෙහෙත් මෙහෙම මිටක් වැළඳුවා. උදේ නහය හිර වෙලා තිබ්බේ. එහෙම කරද්දී හයර් එක කීයද? අද කාලේ බණ කියන ආමුදුරු හම්බු කරනවා. එක මකුණේ කෑවට හැම මකුණම තලන්න හොඳ නෑ. මම මේ කියන්නේ ඒකෙන් ධර්ම දේශකයාණන් වහන්සේලාට අපහාස කරනවා. එතකොට බණ කියනකොට ඔය බණ කිව්වට ඔය ඉතින් හොඳ ගානක් කඩා ගන්නවා කියනකොට අර බණ හිතට යන්නේ ධර්ම අගෞරවය ඇති වෙනවා. පැහැදිලිද? බුද්ධ ශාසනය පිරිහෙනවා. අපි නම් මහමෙවුනාවේ සංඝයා ගන්න එපා ඒකට නම්. අපේ ලොකු ස්වාමීන් වහන්සේ මිනිසුන්ගේ යහපත පිණිස ධර්මයේ දේශනා කරන ශිෂ්‍ය පිරිසක් හැදුවේ. සල්ලි හම්බ කරන ශිෂ්‍ය පිරිසක් නෙවෙයි.